බල මේ හැමෝටම ඇහෙන්නේ මම මේ කියන්නේ. අපේ මේ මොකද්ද මන් දන්නේ පෙර කරුණකට ඕලෙ වලට ඒ දෙක තුනක් හම්බුණා. ඒක මේ කරුණයක් කියලා නොදැන අපේ ගෙදර කාලා අපි උඩ දාති උඩින් අපේ ඔළුව කුඹ ගත්තා අපි මාර වැද්දෝ කියලා. ඊට පස්සේ මේ ලෝකේ වටේ උන්ට වෙන්නන්න අපි මැච් තෝරගත්තා. ඒකට මේ කරගෙන යද්දි තමයි අපිට තේරෙන්නේ මේ මල දාන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. ඒක දැනම අපි මේ ලැජ්ජාව වහගන්න දිගට මේක බදාගෙන පාඩම් කරනවා. මචං අද කාලේ කොල්ලන්ගේ යථාර්ථය තමයි මේක. බාහිර මචං බාහිර. දැන් බලපන් මාසියා. ඔබට ලස්සනට සින්දු කියන්න පුළුවන්. එහෙම එකේ මොනවද කරන්න ඕනේ? එතකොට මේ මම ඉතිහාසයේ සාහිත්‍ය ගැන දන්න පොඩි කාලේ දැන් ලේඛකයෙක් වෙන්න සිහිනමවපු ගමේ කොයි. අපේ මොනවද කරන්නේ? ආත්කලුත් වැඩක් නැතේ ජොබක් නැතේ කියලා මේ ටීචර්ලා කියපු දේවල් ආගෙන අපි මැච් කළා. දැන් බලපන් මේ මගුලවල අපිට තේරෙනවද කියලා. දැන් බලපන් කුමරියක පාසලම සල්න මට ගිජ්ජි එනවා. නිව්ටන්ගේ ක්‍රමයේ පයිතකර කවුද නම්මන්?